Good morning යාළුවනේ ඔයාලා හැමෝටම. ඉතින් බලනවා ඇති මේ මුලින්ම මොකද්ද වීඩියෝ ගේමින් බිස්කට් පැකට් එකක් ඕපන් කරන එකක් පෙන්වන්න කියලා. ඉතින් අද මම ඔයාලට මේ වීඩියෝ එකෙන් ගේන්නේ දවස් දෙකක ගමනක්. අපේ ෆැමිලි එකේ හැමෝම යනවා. ඊළඟට මගේ කැම්පස් එකේ යාළුවෙකුත් යනවා. ඉතින් බලමු දින දෙකක වීඩියෝ එක මම කෙටි කරලා විනාඩි 23කට ඔයාලට පෙන්නනවා. ඉතින් මුලින්ම බිස්කට් එකකින් තමයි ගමන ආරම්භ කරන්නේ බිස්කට් එකක් කාලා. ඉතින් යාළුවෝ හැමෝම welcome back to my YouTube channel. ඉතින් බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. යාළුවනේ අපි පිටත් වෙනකොට ඇති පාන්දර 5යි ගානකට විතර. ඉතින් අපි උදේ 8:45 9 විතර වෙනකොට මීරිගම ටවුන් එකේ. ඊළඟට අපි 10 උදේ 10ත් අතර කාලයේ ටයිම් එකේ අපි බ්‍රෙක්ෆාස්ට් එක ගන්න නතර කළා. රම්බඩගල්ල විහාරය තමයි මම මතක විදිහට නම හරියටම මතක නැහැ. උනට හරි ලස්සන ගොඩාක් ලස්සන පන්සලක් සහ ඒ වගේම ගොඩාක් දේවල් බලන්න තිබ්බා. ලෝක විශාලතම ශෛලමය බුද්ධ ප්‍රතිමාව හදලා තියෙන්නේ මෙතන මම හිතන්නේ එහෙම තමයි තිබ්බේ. ඉතින් ලස්සනයි. අපි මේ දැන් බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන ඊට පළුවනේ අපි ගියේ ගමේ පිරිසත් එක්ක තමයි බස් දෙකක් ගියා ගමේ පිරිස. ඉතින් ඒගොල්ලෝ ගෙනාපු කෑම බීමත් ෂෙයා කරගෙන පළතුරු එහෙම ෂෙයා කරගෙන කෑවා අපි. මේ මුංචි කෑල්ල කඩාගෙන ගිහලා දුර්ගාපුර රජතුමාට දීලා තියෙනවා. දුර්ගාපුර රජතුමා මේ වෙලෙඳුන්ගේ කොහෙන්ද හම්බුනේ කියලා වර පස්සේ වෙලෙඳු උත්සරයක් දීලා තියෙනවා. හැන්දොර දඩවල ඇයට වෙලෙඳු හම්බුනේ කියලා. එතකොට ඒ කාලේ මේ ප්‍රදේශය හඳුන්වලා තියෙන්නේ හැන්දොර දඩවල ඉඳන් අම්බට කොළජල පජාවේ විදිහට කියන්නේ. ඉතින් දුර්ගාපුර රජතුමාට කිව්වට පස්සේ දුර්ගාපුර රජතුමා පිරිසෙවල මේ විදිහට ආස්කරගෙන ගිහිල්ලා රුවන්වැලි මහාසයේ තැන්පත්. ඊළඟට අපි බලන්න ගියේ රිදී විහාරය. බිම යමවනු මහා රාජෝන් ඉතින් අපි රිදී විහාරයේ වැඳලා ආපහු යනකොට ලස්සන හස්තිරාජයෙක් දැක ගන්න පුළුවන් වුණා අපිට. යාට ඩැමේජ් එකක් වෙලා යාළුවනේ ලස්සන දල දෙකක් තිබිලා තියෙනවා යාට. යාව රැක බලා ගන්නවා කියන්නේ රිදී විහාර ස්ථානයෙන් තමයි. ඊළඟට අපි වඳින්න ගියේ නැඹුළු විහාරය. ඉතින් බලන්නකො මේ වීඩියෝ එක ඉස්සරහට ඔයාලා. ඉතින් යාළුවනේ මේ ස්ථානයත් හරිම ලස්සන පූජනීය ස්ථානයක් වගේම ඓතිහාසික තොරතුරු වලින් පිරුණු ස්ථානයක්. ඉතින් ඔයාලට ගිහාම දැනගන්න පුළුවන් මේකේ ඉතිහාසය ගැනත්. ඉතින් අපි උඩලෙන් විහාරය බලන්න යනකොට හරියටම දවල් 12ට කිට්ටු වෙන්න. ඉතින් හරියටම අවුව සැර වෙලාව. ඉතින් ඒ වුණාට එච්චරටම අපිට ගමන් මහන්සියවත් එහෙම ලොකුවට දැනුනේ නැහැ. ඒ කියන්නේ මේ වටපිටාවේ සුන්දරත්වය සහ අපි වන්දනාමාන කරනකොට සහ එහි තියෙන නිස්කලංක භාවය නිසාම හරි උනන්දුවකින් උඩට ගියා. ඉතින් අපි යනකොට පාර දෙපැත්තේ අච්චාරු කඩ. ඉතින් අපි අච්චාරු කෑවා. ඉතින් අච්චාරු නොකෑවොත් එහෙම ඒක මට අඩුවක්. මම හරි ආසයි අච්චාරු කන්න. ඉතින් බලමු. අඹද හොඳ? මොනවද හොඳ? කොමඩු තියෙනවා. ගන්න දෙකක් ගමු නේද? මට එකක්. මේවා දෙන්න එහෙනම්. අඹ එකක් ගමුනේ එහෙනම්. අඹ එකක් දෙන්න. විදියා. ඔව්. විදියට කපුවා. කපපුවා. ඔව්. උඩ බිහාරේ ගාව ඉලා ඉන්නවා. ඉලව ඉන්න මෙහෙර කාලයක්. කමුද? කන්න කන්න. ගන්න බෑ. ඉලව ඉන්න. බෑ මෙතන නම් කාලය යන්න ඕනේ වනේ. අර හොය එන. අම්මෝ. ඒකේ ඕඩර් ආයෙත් බන්නේ. Oh, duit ni biar mana kita dikat. අපි ගිය වන්දනා ගමනේදී මම වීඩියෝ කොටස් ගන්නකොට ඉතින් අපේ ගමේ මල්ලිලා කට්ටිය ඇහුවා ඉතින් අක්කා වීඩියෝස් ගන්න දැන් ලයිව් එකක්ද මේ මම කිව්වා නැහැ මේක YouTube ලෝ වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න කියලා.
ඔන්න ඉතින් අපි දැන් උඩටම ආවා ලෙන් විහාරයට. ඉතින් අපේ රටේ ලෝක උරුමයන් ඓතිහාසික උරුමයන් දැක බලා ගන්න ටුරිස්ට්ලාත් ගොඩක් එනවා යාළුවනේ. ඉතින් ඒ වගේම මෙම පිළිම වහන්සේලාට පිටුපස හරවලා සෙල්ෆීස් ගන්න, ෆොටෝස් ගන්න සහ පිළිම අල්ලන්න ඒවා තහනම් ඒවා අපේ ඉදිරි පරම්පරාවටත් දීර්ඝ කාලයක් පැවතෙන්න ඕන නිසා සහ ඒවාට හානි ඒ වගේ ස්වභාවික වර්ණයට හානි වෙන විදිහට සහ ඒවා චිත්‍ර මැකෙන්නේ නැති විදිහට තියාගන්න ඕන නිසා එම නීති පනවලා තියෙන්නේ. ඒ වගේම අපි ස්වයං විනයක් පවත්වත් ගන්න ඕනේ ඒවට ගිහාම. ඊට පස්සේ ආයේ පහලට යනකොටත් අක්කයි මායි මික්ස් අච්චාරුවක් ගත්තා. වෙරළු, පේර, අඹ, ඇම්බරැල්ලා එක එක දේවල් මික්ස් කරපු ඒ වගේම රස සෝස් එකක් දාපු එකක් කෑවා. සහ ඒක හරිම රසයි. හෙළ බොජුන් හර කියලා එයාලගෙම හදන කෑම වර්ග තියෙනවා. හරිම රසයි. ඒවත් අපි ලන්ච් එකට ගත්තා. මේ අපි ඊළඟට වඳින්න ගිය තැන. ඉතින් බලන්නකෝ. Tapi yang paling net. ඊළඟට අපි වැඳලා ඇවිල්ලා බස් එක නතර කරපු තැනම ළඟ හරි සරල කඩයක් තිබ්බා. බෙලිමල්, අයිස්ක්‍රීම්, දොඩම් බීම ඒ වගේ එක එක සරල බීම වර්ග සහ කෑම වර්ග තියෙන තැනක්. ඉතින් තාත්තා බෙලිමල් එකක් අරන් බිව්වා. අක්කයි මායි දොඩම් එකක් බිව්වා. හරිම රසයි වගේම මේ වෙලාවට හරිම වටිනවා ඒ බීම එක සහ තිබහ නිවෙනවා. ඉතින් බලන්නකෝ යාලා ඉස්සරහටත් සහ ඒ වගේම මාව තවම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මගේ සිප්ලි හෂි YouTube channel එක ඔයාලා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඉස්සරහට මේ වගේ travel videos සහ day vlogs බලන්න පුළුවන් ඔයාලට. ලොකු වර්ගනේ. ඒ සාමාන්‍යයෙන් normal ඒවා නෙවෙයි. ලොකු වර්ගනේ. ඊළඟට අපි හවස 6:45ට විතර අපි නවාතැන් ගන්න තැනට යන්න කලින් තන්තිරිමලේ වඳින්න ගියා. එතකොට ටිකක් කරුවල වැටෙන්න වෙලා අපි 7ට විතර තමා උඩට නැග්ගේ. ඉතින් ඒකත් හරිම අපිට ඒ කියන්නේ කරුවල හින්දා වටපිටාවේ ඇවිදින්න ලැබුණේ නැහැ. අපි ටිකක් දැනුවත් වෙලා ආවා. අපි නවාතැන් ගන්න තැනට යන්න කලින් අපි තන්තිරිමලේ තමයි බස් එකට නගින්න කලින් පූජාවක් තියන්නනේ මේන්ලි. ඉතින් ඒ නිසා අපේ ගමේ පන්සලේ ස්වාමින් වහන්සේලාත් මේකට සම්බන්ධ වුණා. ප්‍රමුඛත්වයේ අරන් කටයුතු කරා සහ මේ වැඩිහිටි ප්‍රජාව. ඉතින් ඒ නිසා මුලින්ම උදේ හැමෝම සෞඛ්‍ය ආරක්ෂිතව මේ කිරි ආහාර පළමු පියවරේ ඉඳලා අවසාන පියවර වෙනකම්ම පිරිත් කිය පිරිත් සජ්ජායනා කර තමයි මේ වැඩ කටයුත්තට සම්බන්ධ වුණේ සහ හැමෝටම ඉතින් යාළුවනේ ඒ උදෙන්ම ටයිම් එක වෙනකොටත් ගොඩාක් සෙනග ඇවිත් හිටියා වන්දනාමාන කරගන්න. ඉතින් අපි ඒ පූජාව තියන්න අපේ ගමේ පිරිස පොලිමේ පිරිකර ඖෂධ වට්ටි මල් වට්ටි ඒ වගේම අනෙකුත් සෙසු පිරිකරවල් අරගෙන හැමෝටම ඒවා වන්දනා කරගන්න පුළුවන් විදිහට පොලිමේ ගිහිල්ලා ඒවා පූජා කරා.
හරි අර පුදු කරන්නේ කමක් නැහැ ඉතින් මොනවා කරන්නේ ඊළඟට යාළුවනේ අපි ශ්‍රී මහ බෝධීන් වහන්සේ වන්දනා කරගන්න ගියා. අර අම්මා ළඟ එයාට ආදරේ. දිය පිපිල ලස්සන මල් පුකුරක් කරගෙන යන්න මහසයට පූජා කරන්න. ඔය දිය පෙරළිය මල් පුකුරක් කරගෙන යන්න දිය පෙරළිය මල. ඊළඟට යාළුවනේ අපි විතින් පිළිවෙලින් අනිකුත් අටමස්ථානත් වන්දනාමාන කරගත්තා. ජේතවනාරාමය, තූපාරාමය, මිරිසවැටිය මේ වගේ වන්දනාමාන කරගත්තා. මේ දැන් අපි යන්නේ සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ වන්දනා කරගන්න. එද්දි ගොන්නෝ ඇවිත්. ඒ අක්කගේ එකට මෙයන් එන නේද? හා. ෂොප්ස්. එන ගමන් එන්න. එන ගමන් එන්න බලන්න. ඉතින් මේ අපි වන්දනාමාන කරගත් අනුරාධපුර සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ ඊළඟට ඉතින් අපි ආපහු එනකොට මගේ යාළුවා කිව්වා ඉතින් එයාලා ගෙදරටත් මොනවා හරි අරන් යන්න ඕනේ නිසා මෙහෙටම අනුරාධපුරේම يعني වන්දනා ගමනක ගියොත් කවුරු වුණත් එහෙටම ආවේ ඒ ප්‍රදේශයටම ආවේනික වුණ කෑම වර්ග රසකැවිලි වර්ග ගෙවල් වලට ගෙනියනවනේ නේද? ඒ වගේ ඉතින් මගේ යාළුවටත් ගෙදරට ගෙනියන්න බලලා බඩු ගන්න ඕනේ කිව්වා. ඉතින් ඊට පස්සේ අපි බීම් එකක් බිව්වා. දොඩම් එකක් බිව්වා හරිම රසයි. ඊට පස්සේ අපි කැවිලි වර්ග තෝරලා ගත්තා. බලන්න ඉතින් ඉස්සරහට මොකද වෙන්නේ කියලා. මෙහෙම ගත්තත් ලස්සනයි. හැමදේම එකම තැනක තියෙන්නේ අපේ ගේ. ඔව්. ඉතින් අපි ඊළඟට වඳින්න ගියේ දුටුගැමුණු රජතුමා කරවපු මිරිසවැටිය දාගැබ වඳින්න. ඉතින් එතකොට එතන හිටපු ආන්ටිලා අංකල්ලා ටිකක් නෙළුම්මල් දන්සලා දෙන ගමන් හිටියේ. ඉතින් අපි එතනින් නෙළුම්මල් අරගෙන ගිහිල්ලා පූජා කරා. ඉතින් යාළුවනේ මේ අනුරාධපුර යුගයේ ඉදි කරපු මේ මිරිසවැටිය දාගැබ ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේ තමයි ඉදි කරලා තියෙන්නේ.
අතීත කතාවට අනුව රජතුමා යුද්ධයකින් ජයගෙන ආපහු එනකොට ඒ අවස්ථාවේ එතුමාගේ රජකුඩය තියලා තියෙන ස්ථානය මේ මිරිසවැටිය ඉදි කරලා කියලා කියනවා. එතකොට මේ මිරිසවැටිය යන නම ලැබුණේ කොහොමද? රජතුමා භික්ෂූන්ට නොදී මිරිස් සමග ආහාරයක් භුක්ති විඳේ කියලා එයාට මතක් වෙලා පස්සේ කාලේ ඒකට පිළියමක් ලෙස තමයි මේ දාගැබ ඉදි කරලා තියෙනවා කියලා ජනප්‍රවාදවල සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් යාළුවනේ අපේ දින දෙකක වන්දනාගමනේ vlog එක ඔයාලත් එක්ක මම share කරගත්තේ හරිම සතුටින්. ඔයාලා ජීවිතේට යමක් මේකෙන් ගත්තා නම් මට ඊටත් වැඩිය සතුටුයි. ඉතින් ඊළඟ vlog එකෙන් හම්බෙනකම් මම අතට ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්. ඒ වගේම හැමෝගෙම සියලුම වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා මම wish කරනවා ඔයාලට. මාත් සමග මෙතෙක් රැඳී සිටි හැමෝටම ගොඩාක් ස්තුතියි.